අපි මේ දැනට මේ ඉදිරිපත් කළ තියෙන 15921ක පුරප්පාඩු පිරවීම ඇතුළෙත් උපාධාරීන් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් රැකියා අවස්ථා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල දැන් රජයේ පවතින පුරප්පාඩු ප්‍රමාණයට වඩා ඉල්ලුම්කරුවන් වැඩිවීම විසින් ඒවට බඳවා ගැනීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ කළා තියෙන්නේ විභාගයක් පවත්වන්න කියලා. උපාධාරීන් යම් කොටසක් ඉන්නවා මේක සෞඛ්‍ය අමාත්‍යාංශ අදාළ එකක්. උපාධාරීන් යම් කොටසක් ඉන්නවා විභාගයට ලියන්නේ නැතුව රැකියාවලට එන්න බලාගෙන. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ විභාගය පවත්වන්න සිද්ධ වෙනවා. මොකද පුරප්පාඩු වලට වඩා ආයුධම්කරම් වැඩි වුණාම තෝරා ගැනීම වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ කිරීම තමයි රාජ්‍ය සේවා කොමිසමත් අනුමත කරන ලෝකයේ දන්න සාධාරණ ක්‍රමය. ඊට අමතරව අපි තවත් මේ සමාලෝචනය කරමින් විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ උපාධාරීන් වැඩි ප්‍රමාණයක් බදවා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඒකට යම් කාලයක් ගත වෙනවා. මොකද පුරප්පාඩුවෙන් පුරප්පාඩුවේ සැලකිට අරගෙන තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ. එහෙම නැත්නම් අර කලින් කරා වගේ 25000 30000 40000 50000 එක සැරේ අරගෙන කරන්නේ මොකද්ද? උසස් වීම දෙන්නේ කොහොමද? සේවා ව්‍යවස්ථා කවද්ද හදන්නේ කියන මොකක්වත් නැතුව රාජ්‍ය සේවයට අතුලත් කරන්න අපි සූදානම් නැහැ. ඒකට අපි කටයුතු කරගෙන යනවා. අද අගමැතිතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රකාශයට පත් කරා. සමහර විපක්ෂ මන්ත්‍රීවරු ඇත්තටම අර මේක දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මේ කට්ටිය මේ අර ගොඩක් හැටියට බඳවා ගැනීමට කටයුතු කරන්නේ කවද්ද දිනවකවානු ඉල්ලනවා. නමුත් පැහැදිලිව අපි කියන්න කැමති රටේ පවතින ආර්ථික තත්ත්වය සහ සේවා අවශ්‍යතාවයේ සැලකිට අරගෙන ක්‍රමානුකූලව අපි මේ බඳවා ගැනීම සිදු කරනවා. ඒ උපාධ්‍යාරියාගේ ඔහු ලබාගෙන තියෙන උපාධියට සරිලන රැකියාවක් තමයි අපි ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඒකට කාලයක් ගත වෙන බව ඒ විපක්ෂ මන්ත්‍රීවරු තීරුම් ගන්න ඕන. මොකද අපේ ක්‍රමවේදයක් නැහැ මේ උස බල රසා දෙන්න.